ලේසියෙන් විභාග පාස් වෙන්න මෙන්න මේ පියවර 5 අනුගමනය කරන්න. දිනපතා අධ්‍යයනය කරන්න. සෑම දිනකම පාඩම් මතක් කරගන්න. හැමදාම පොඩ්ඩක් පාඩම් කරන්න. ඒ පාඩම් මොනවද කියලා ඉගෙන ගත්ත පාඩම් මතක් කරගන්න. සෑම දිනකම කුඩා ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමෙන් ඔබේ මොළයට පාඩම් වඩා හොඳින් මතක තබා ගැනීමට උපකාරී වේ. දිනපතා පාඩම් කිරීමෙන් දිනපතා තමන් ඉගෙන ගත්ත දේ බලාගත්තාම මොකද්ද පාඩම් කරේ? අපි මොනවද ඉගෙන ගත්තේ කියලා මතක තබා ගන්න හරිම ලේසියි. දිනපතා අධ්‍යයනය කරන විට විභාගයට පෙර ඔබට ආතතියක් හෝ ඉක්මන් බවක් දැනෙන්නේ නැහැ. පාඩම් මතක් කර ගැනීමෙන් ඔබට දුෂ්කර මාතෘකා සෙමෙන් හා පැහැදිලිව තේරුම් ගැනීමට උපකාරී වේ. ඔයා දිනපතා පාඩම් කරනවා නම් ඔයාට අමාරුයි කියලා හිතන මාතෘකා හරිම ලේසියෙන් පැහැදිලි කරගන්න වගේම මතක තියාගන්නත් පුළුවන්. අවධානයෙන් අධ්‍යයනය කරන්නේ නම් දිනකට මිනිත්තු 30ක් 60ක් පවා ප්‍රමාණවත් වෙනවා. සබ්ජෙක්ට් කොච්චර තිබ්බත් ඔයා හරි අවධානයෙන් පාඩම් කරනවා නම් දවසකට පැය භාගයක් පැයක් වුණත් ඇති ඔයාට පාඩම් කරන්න. ගන්න කටපාඩම් නොකරන්න අර්ථය ඉගෙන ගන්න. හරියටම තේරුම දැනගන්න. ඒකට තමයි අපි ඉස්කෝලේ යන්නේ ක්ලාසස් යන්නේ හරියම තේරුම දැනගන්න. කටපාඩම් කරන්න යන්න එපා. ඒකේ තේරුම ඉගෙන ගන්න. කටපාඩම් කරාම අපිට අවාසි ගොඩක් සිද්ධ වෙනවා විභාගිකදී. ඒ නිසා මොනවද මේ ඉගෙන ගත්තේ මොනවද උගන්වන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරෙන්නේ නැත්නම් ඒ ගුරුවරයාගෙන් නැවත අහන්න අපිට ඕන තරම් රිසෝසස් තියෙනවා පාඩම් තේරුම් ගන්න. නොගෙන පිළිතුරු කටපාඩම් කිරීම විභාගයේදී ඔබ ව්‍යාකූල කර හැකි. ඔයාලට හරියට මතක් වෙන්නේ හරිම වචනේ මොකක්ද කියලා මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම කටපාඩම් කරපු එකේ කොටසක් අමතක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවාසි සහගත තැන් තියෙනවා. ඒ නිසා කටපාඩම් කරන්න යන්න එපා. තේරුම හොඳටම දැනගන්න. ඔයා පාඩම තේරුම් ගත්තාම ඕනම ආකාරයක ප්‍රශ්නයකට ඔයාට උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්න වෙනස් විදිහකට අහුවත් ඔයා දන්නවා ඒකේ උත්තරේ මොකක්ද කියලා. කටපාඩම් කරලා ගියොත් නම් ප්‍රශ්නේ වෙනස් වුණොත් ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා තේරුම දැනගෙන පාඩම් කරන්න. ඔබේම වචන වලින් පිළිතුරු පැහැදිලි කිරීමට සහ බය අඩු කිරීමට උපකාරී වේ. එතකොට බය නැතුව ලේසියෙන්ම විභාගය ලියන්න වැඩි ලකුණු ගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්න අසීමට උදාහරණ කියවීමට සහ සැබෑ ජීවිතයට පාඩම් සම්බන්ධ කිරීමට උත්සාහ කරන්න. එතකොට පාඩම් කරන දේ ලේසියෙන්ම ඔයාට මතක තියාගන්න පුළුවන්. පසුගිය ප්‍රශ්න පත්‍ර පුහුණුවන්න. ප්‍රශ්න රටාව දැනගන්න. අපි දන්නවා ගොඩක් පාස් පේපර් බුක්ස් තියෙනවා. ඔයගලන්ට මේ විෂයට අදාළ පාස් පේපර් බුක් එක අරගෙන තියෙන ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. ඒ පාස් පේපර් බුක් වලම ආන්සර්ස් තියෙනවා. ඒ ආන්සර්ස් එක බලන්න ඔයා ලියපු ආන්සර්ස් හරිද කියලා. පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී ඔයාලට පුළුවන් පසුගිය ප්‍රශ්න පත්‍ර විභාගවලදී ප්‍රශ්න අහන ආකාරය තේරුම් ගන්න. එතකොට ඔයාලට විශ්වාසයෙන් පේපර් එකට යන්න පුළුවන්. ඔයා දන්නවා දැන් කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා. පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරාම ඔයාලට ඒවා පුහුණු කරාම ඔයාලට දැනගන්න පුළුවන් මොනවද වැදගත් මාතෘකා කොහොමද ලකුණු දෙන්නේ. ඒ වගේම පොදු ප්‍රශ්න හැම අවුරුද්දකම අහලා තියෙන පොදු ප්‍රශ්න මේ ගැන ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරාම ඔයාගේ වේගය ඒ වගේම නිර්වද්‍යතාවය වැඩි දියුණු කරනවා. ඔයා පුහුණු වෙන තරමට ඔයාට ඔයා ගැන self confidence ඇති වෙනවා. තමයි අපි විභාගයක් ලියන්න යද්දී කාලය හොඳින් කළමනාකරණය කරගන්න ඕනේ. කාලය හොඳින් කළමනාකරණය කරගන්න නම් ඔයා පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම හොඳට පාඩම් කරලා තියෙන්නත් ඕනේ. එතකොට විභාගයේදී ඔයාගේ උත්තර සැලසුම් කරගන්න ඔයාලට හරිම ලේසියි. විභාගයක් අතරතුර කාල කළමනාකරණය ඉතාම වැදගත්. කාලය කියන්නේ ඉතාම වැදගත් දෙයක් තමයි විභාගයකදී. ඔබ එක් ප්‍රශ්නයකට වැඩි කාලයක් ගත කරන්නේ නම් ඔබට ප්‍රශ්න පත්‍රය අවසන් කිරීමට නොහැකි විය හැකි. ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක.
ප්‍රශ්නයකට ගත කරන කාලය වැඩි වෙනවා. එතකොට ප්‍රශ්න පත්‍රයේ වෙලාවටම ඔයාට ඉවර කරන්න බැරි වෙනවා. ඔයා උත්තර ලියපු නැති ප්‍රශ්න ටිකක් ඉතුරු වෙනවා. එහෙම කරන්න එපා. හරියටම කාලය කළමනාකරණය කරන්න උත්සාහ කරන්න. ප්‍රශ්න පත්‍රයේ ප්‍රවේශමෙන් කියවන්න පළමුව පහසු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සහ කාලය නිරීක්ෂණය කරන්න. අමාරු ප්‍රශ්නත් එක්ක ඉන්න එපා. ටටා ගාලා ලේසිම ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යන්න. ඔබේ කාලය සැලසුම් කිරීම ඔබට සියලු ප්‍රශ්න සංසුන්ව උත්සාහ කිරීමට උපකාරී වේ. ඔය කාලය කළමනාකරණය කරොත් ඔයාලට ඔක්කොම ප්‍රශ්න වලට ලේසියෙන්ම උත්තර ලියන්න පුළුවන්. පියවර තමයි සන්නුත්සාහ විශ්වාසයෙන් සිටින්න. ඔබ ගැන විශ්වාස කරන්න, සංසුන්ව ඉන්න. ඒ වගේම ඔයා ගැන විශ්වාස කරන්න. මොකද දැන් ඔයා පාඩම් කරලා තියෙන්නේ. ඔයාලට ගොඩක් කරුණු මතකයි. දැන් විභාගෙ ලියන්න යන්නේ. ඒ නිසා සංසුන්ව සහ විශ්වාසයෙන් සිටින්න. සංසුන්ව සිටීම ඔබේ මොළය වඩා හොඳින් ක්‍රියා කිරීමට උපකාරී වෙනවා. ඒක නිසා සංසුන්ව සිටින්න කලබල වෙන්න එපා. බිය සහ බීතිය ඔබ ඉගෙනගත් දේ අමතක කළ හැකියි. කියන බය වෙන්න එපා. Taman ගැන විශ්වාසයෙන් සිටින්න. ගැඹුරු හුස්මක් ගන්න, ප්‍රශ්න ප්‍රවේශමෙන් කියවන්න සහ ඔබේ සූදානම විශ්වාස කරනවට. දැන් ගොඩක් දේවල් පාඩම් කරා ඉගෙන ගත්තා මතකයි. ඔයා ගැන විශ්වාසයෙන් ඉන්න. විශ්වාසය නිතිපතා අධ්‍යයනය සහ පුහුණුවෙන් පැමිණේ. සෑම විටම මතක තබා ගන්න ඔබ ඔබේ උපරිමය කර ඇති අතර ඔබට සාර්ථක විය හැකියි. හැම වෙලාවෙම මතක තියාගන්න ඔයාගේ උපරිමයම දැන් කරලා තියෙන්නේ. ඔයාලට ලේසියෙන්ම විභාග පාස් වෙන්න පුළුවන් කියලා.